Welcome back to my YouTube channel. ඉතින් ඕගොල්ලෝ මගේ YouTube channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් මම දසුනී දිසානායක. ඉතින් මම ගොඩ කාලෙකින් ඔයගොල්ලන්ට vlogs කියන්නත් බැරි වුණා. ඉතින් මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරා. හරිද? ඉතින් සති 3ක් විතර ඒක බිව්වා. බීලා මට හොඳ රිසල්ට් එකක් හම්බුණා. ඉතින් මං හිතුවා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මොකද ඔයගොල්ලොත් කැමතිනේ ලස්සනට ඉන්න. ඉතින් මට එකෙන් ලොකු රිසල්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් බලනවා ඇති මොකක්ද මේ කියලා. ඒ දේ තමයි මම සති 3ක් එක දිගට බිව්වා beetroot juice. beetroot කියන්නේ ඇත්තටම අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් හොඳ එළවලු වර්ගයක් කිව්වොත් හරියටම හරි. අපේ ස්කින් එක ග්ලෝ කරලා පැහැපත් කරලා ලස්සන ස්කින් ටෝන් එකක්. ඒ කියන්නේ මාරම ස්කින් ටෝන් එකක් ඒකට එන්නේ. මම දැන් සති 3ක් එක දිගට බිව්ව හින්දා මම ඒකේ රිසල්ට් හරියටම දන්නවා. ඕගොල්ලෝ මම කියනවට කිසි දෙයක් කරන්න එපා ළමයි. ඕගොල්ලෝ නිකන් Google එකේ YouTube එකේ search කරලා බලන්න. What are the benefits of beetroot juice? දැන් beetroot කියලා නිකන් ගහලා බලන්න ඇත්තටම අපේ ස්කින් එකට මාරම හොඳයි. අපේ heart එක අපිට පිළිකා ඇතිවීම වළක්වනවා මේකෙන්. ඒ වගේම අපේ heart එකට හොඳයි. ඉතින් ඕගොල්ලෝ පොඩ්ඩක් මම කියනවට Google එකේ නිකන් search කරලා බලන්න. මම දැන් සති 3ක් එක දිගට බිව්වා. ඉතින් මට එකෙන් ලොකු රිසල්ට් එකක් තියෙන හින්දා තමයි මම හිතුවේ මම ඉතින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න එක හිතුවේ. මම දැන් කියන්නම් ඒක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඔයගොල්ලෝ බොන ප්‍රමාණය අනුව තමයි. හරිද? බොන ප්‍රමාණය අනුව තමයි අපි කියමුකෝ බීට්‍රූට් එක ගෙඩියක් ගන්නවා කියලා. ඒ බීට්‍රූට් එක ගෙඩිය අරගෙන හොඳට සුද්ධ කරනවා. සුද්ධ කරලා ඉවර වෙලා හොදලා අපි චූටි ග්‍රේඩ් කරන්නත් පුළුවන්. ඔයගලන්ට බ්ලෙන්ඩ් එකක් නැත්නම් පොඩියට ග්‍රේඩ් කරලා ඒක අර යුෂ ටික මිරි කරලා ගන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් ඒක චූටි කෑලි වලට කපලා හොඳට බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා මතක ඇතුව ඒක පෙරන්න. ඒකට බොන්න ලේසියි අපිට. පෙරලා ඉවර වෙලා දැන් අපේ යුෂ ටික වතුර දාන්න ඕනේ. අනිවාර්යෙන් බ්ලෙන්ඩ් කරද්දි වතුර දාන්න. ඔයගලන්ට බ්ලෙන්ඩ් එකක් නැත්නම් ඒ බීට් කරලා ඒ යුෂ චුට්ටක් උනත් අරගෙන ඒකට වතුර චුට්ටක් දාලා එහෙම බොන්නත් පුළුවන්. දැන් බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් ඒ බ්ලෙන්ඩර් කප් එකට ඒ කපපු කැලි ටික දාලා හොඳට වතුර දාලා වතුර කියන්නේ බොන ප්‍රමාණයට උන වතුර දාලා බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරලා පෙරලා ඉවර වෙලා දැන් තියෙනවානේ ඕගොල්ලන්ට එහෙමම ඒකට ඊට පස්සේ දෙහි බෑයක් වගේ දාලා එහෙම බොන්නත් පුළුවන්. දැන් ඕගොල්ලෝ ඇත්තටම බොන්න බැරි කමක් නැහැ ළමයි. ඒකට ලුණු චුට්ටක් දාන්නත් පුළුවන්. ඕගොල්ලන්ට ඒක බොන්න අමාරු නා. මට නම් කිසිම අමාරුවක් නැහැ. මාරම කියන්නේ අමුතු රහක් තියෙනවා. මම ඒ රහට දැන් පුරුදු වෙලා තියෙනවා. මම ඒකට කැමතියි. මොකද ඒකෙන් බෙනිෆිට්ස් උත් තියෙනවා. ඉතින් මම ඒක බොනවා. ඕගොල්ලන්ට එහෙම බොන්න බැරි නම් අපි සාමාන්‍යයෙන් ජූස් හදාදී සමහර වෙලාවට අපි සීනි දානවනේ. දැන් අපි මැංගෝ ජූස් එකක් හරි හදාදී සීනි දානවා. ඒ රහ වැඩි කරගන්නනේ. ඔයගොල්ලන්ට මේකටත් ඕන මේකේ බීට්‍රූට් වල සීනි තියෙනවා. පැණි රහ තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට ඒක බොන්න අමාරු නම් ඒක මිනිස්සු එක රස වලටනේ කැමති. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඒකට සීනි ටිකකුයි ලුණු චුට්ටකුයි දාලා දෙහි කොහොමද දානවනේ. එන්න එහෙම බොන්න පුළුවන්. එතකොට බොන්න කිසිම අපහසුතාවයක් නැහැ. ඕගොල්ලෝ එක දිගට සතියක් මම සති 3ක් බීලා තමයි මේ රිසල්ට් කියන්නේ. ඕගොල්ලෝ එක දිගට සතියක් බීලා බලන්න ළමයි ඇත්තටම ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. මාරම ස්කින් ටෝන් එකක් එන්නේ. ඕගොල්ලෝ මම කියනවාට Google එකේ නිකන් search කරලා බලන්න what are the benefits of beetroot juice beetroot කියලා බැලුවම අපේ ස්කින් එකට අපේ hair එකට මාරම ෂයිනි ලුක් එකක් එනවා. අතට මම බීලා මට මාර රිසල්ට් එකක් තියෙන හින්දා මම හිතුවේ අනේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මම දැන් හදාගෙන දින් මම දැන් හැමදාම ඔෆිස් යන්න කලින් මේකෙන් අනිවාර්යෙන් බීලා තමයි යන්නේ. මොකද අම්මා මට හදලා දෙනවා. මට වෙලාවක් නැහැ උදේට හදා ගන්න. අම්මා මට හදලා දෙනවා. ඉතින් අද ගෙදර ඉන්න දවසේනේ අද මම හදාගත්තා. හදාගද්දි මම ඔයගොල්ලොත් එක්ක පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම ඔයගොල්ලොත් ඒක ෂෙයා කරන්නම්. මම හදන විදිහ ඉතින් මම දැන් හදාගෙන තියෙන්නේ දැන් ටිකක් බිව්වා. ඉතින් බොන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. මම ඒ රසට දැන් මාර කැමතියි. මට දැන් හැමදාම
බීලා රිසල්ට් උත් තියෙන හින්දා බොන්න මාරම ආසයි. උදේ අපි හිස් බඩ තමයි බොන්න ඕනේ. උදේ හිස් බඩ බොද්දි තමයි මම අර ඔයගොල්ලන්ට කලින් ෂෙයා කරා අපි මොකක් හරි උදේට කැරට් ජූස් එකක් හරි බීට්‍රූට් ජූස් එකක් හරි මොකක් හරි මැංගෝ ජූස් මොකක් හරි ෆෘට් ජූස් එකක් හරි බොනවා නම් අපි බොන්න ඕනේ උදේ හිස් බඩ. අපිට මේ හිස් බඩ බිව්වම තමයි ලොකු රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලොත් මේ බීම එක try කරලා බලන්න. අපිට ඇත්තටම කිව්වොත් මේ ස්වභාවික දේවල් බීලා බැලුවම තමයි තේරෙන්නේ කොච්චර රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන්ද. අපිට මුකුත් ටැබ්ලට්ස් කොලජන් අමතරව ඕනේ නැහැ කියලා හිතෙනවා. මේක බීලා ඔයගොල්ලෝ මම කියනවට සතියක් try කරලා බලන්න. ලොකු රිසල්ට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට කිසිම රිසල්ට් එකක් නැත්නම් සතියකුත් බීලා මට කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයගොල්ලෝ එහෙම කියන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ හොඳයි කියලා තමයි කියන්නේ. මට 100% recommend කරන්න පුළුවන්. අපේ ඇඟට කිසිම අහිතකර ද්‍රව්‍යයක් මේකට ඇඩ් කරලා නැහැනේ. ඉතින් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් හින්දායි මම ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලෝ මේක බීලා බලලා රිසල්ට් එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් ඔයගොල්ලෝ මේකේ රිසල්ට් එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දැන් එක දිගට ඔයගොල්ලන්ට vlogs ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. කල්ුත් එහෙම කිව්වට කරන්න බැරි වුණානේ ළමයි. ඒත් මම ඔයගොල්ලන්ට පොරොන්දු වෙනවා දැන් මම දිගටම vlogs ගේනවා කියලා. අනුම ගානේ සතියේට එක vlog එකක් හරි මම අප්ලෝඩ් කරනවා. ස්කින් කෙයාර් මම ගොඩක් ස්කින් කෙයාර් ගැන තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මොකද මම ස්කින් කෙයාර් කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මං කරන දේවල් වලින් මට රිසල්ට් තියෙන දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් ඔයගොල්ලන්ටත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. මම කියනවට මේක අඩුම ගානේ සතියක් බීලා බලන්න ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. රසම රසයි. ඔයගොල්ලෝ මේකට ඇබ්බැහි වෙනවා ළමයි. බොන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ අබ්බැහි වෙනවා. බීලා බලන්න. බීලා ඔයගොල්ලන්ට රිසල්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද මට රිසල්ට් එකක් මම ඔයගොල්ලන්ට කිසි දෙයක් ෂෙයා කරන්නේ නැහැ. මම පාවිච්චි කරලා බලන්නේ නැතුව. මම හැම දෙයක්ම ඔයගොල්ලන්ට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මම පාවිච්චි කරලා මට රිසල්ට් එකක් තියෙනවා නම් තමයි මම ඔයගොල්ලන්ට ඒක රෙකමන්ඩ් කරන්නේ. මට දැන් මේ දේත් 100% රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලෝ මම කියනවට බොන්නේ නැතුව නිකන් Google එකේ හරි YouTube එකේ හරි සර්ච් කරලා බලන්න බීට්‍රූට් වල තියෙන මොනවාද බෙනිෆිට්ස් කියලා. අපි හැමදාම හිස් බඩ උදේට බිව්වට පස්සේ මේ බීට්‍රූට් ජූස් අපි දැන් බීට්‍රූට් කන එකත් හොඳයි. ඒත් කද්දී අපි උයද්දී ඒක මොකද වෙන්නේ අපි අර ලිපේ තියලා මේවා කරද්දී අපේ බීට්‍රූට් වල තියෙන හොඳ ගුණාංග ටික මැරෙනවනේ ටිකක් හරි. ඉතින් අපි මෙහෙම ජූස් එකක් හදලා බොද්දී අපේ ඇඟට ගාන්ට එක يعني ඩිරෙක්ට්ලි ගිහින් ඇබ්සෝබ් වෙලා අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මං කියනවාට බීට්‍රූට් ජූස් බීලා ඔයගලන්ට රිසල්ට් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ vlog එකෙන් අද ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් thank you for watching. See you next time. Bye.